මම කුමුදිනී බණ්ඩාර උපසභාපතිනි බහුජන බලය. මේ දවස්වල ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සෑහෙන්න පුරසාරම් දොඩවනවා. භාණ්ඩාගාරයේ මුදල් පිරී යනවා. භාණ්ඩාගාරයේ මුදල් ටොන් ගණන් වලින් තියෙනවා කියලා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අයවැය අතිරික්තයක් වාර්තා කරලා තියෙනවා කියලා. ඇත්තටම මේ කතා මේ අපිට කියන දේවල් නෙමෙයි. මේගොල්ලෝ මේ කතා ඔක්කොම කියන්නේ තමන්ගේ දායක සභාව චූන් කරන්න. මොකද ඒගොල්ලෝ තමයි ඔය කියන හැම දෙයක්ම හිස් මුදුනින් පිළි අරගෙන ඔහේ කිසිම හැවිල්ලක් බැලිල්ලක් නැහැ. ඔහේ පිළි අරගෙන ඒක ලොකුවට කියව යන්නේ. හැබැයි ආණ්ඩුව අමතක කරපු දෙයක් තියෙනවා. සබුද්ධික ජනතාවක් මේ රටේ ඉන්නවා. ඔවුන් මේක පිළිගන්නේ නැහැ. ඔවුන් පොඩ්ඩක් හිතලා බලනවා. එහෙම බැලුවම අපිට තේරෙනවා මේගොල්ලෝ මේ කියලා තියෙන්නේ ඇත්ත කතාවක් නෙමෙයි කියලා. මොකද මේක ඇත්තටම වෙලා තියෙන්නේ මේ අයවැය අතිරික්තයක් නෙමෙයි. ජංගම ගිණුමේ අතිරික්තයක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඇයි මේකට හේතුව? ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වීමට හේතුව මොකද්ද? ඊට කලින් අපි බලමු ඇත්තටම අයවැය අතිරික්තයක් මීට කලින් වාර්තා වෙලා තියෙනවද කියලා. ඇත්තටම මීට කලින් අයවැය අතිරික්තයක් වාර්තා වෙලා තියෙන 1954 සහ 1956 යන අවසරවල වල. 1954 දී 0.5ක අයවැය අතිරික්තයකුත් 1956 දී 2.2ක අයවැය අතිරික්තය. ඒ කියන්නේ GDP එකකින් තමයි ඒක percentage එකක් විදිහට පෙන්වන්නේ. එහෙම වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ 1987 දී ජංගම ගිණුම් අතිරික්තයක් මේ විදිහට වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ 2025 දීත් වාර්තා වෙලා තියෙනවා ජංගම ගිණුම් අතිරික්තයක්. මේකට හේතුව මොකක්ද කියලා සලකා බැලුවොත් ඇත්තටම ප්‍රධානතම හේතුව තමයි මේ ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂම බව. මේ ආණ්ඩුවට කිසි වැඩක් කරගන්න බැරි කම. මොකද අපි හිතලා බලන්න ඕන මේ ජංගම ගිණුම කියන්නේ මොකද්ද? ප්‍රයිමරි account එක එහෙම නැත්නම් ප්‍රාථමික ගිණුම කියන්නේ මොකද්ද? ඒ ගැන මම පොඩ්ඩක් කියන්නම් ඉස්සෙල්ලා. ජංගම ගිණුම කියන්නේ ඇත්තටම රජයේ එදිනෙදා ආදායම් එදිනෙදා වියදම් කරන දේවල්. එතකොට මේ 1987 දීර්ඝ කාලයකට පස්සේ අවසන් වතාවට ජංගම ගිණුමේ අතිරික්තයක් එදා වාර්තා වෙලා තිබ්බේ. ඒකට ප්‍රාථමික ගිණුම කියන්නේ මේ සාමාන්‍යයෙන් ණය පොලි ගෙවීමට පෙර ආදායම් වියදම් ගැන. එතකොට මේ අපි දන්නවා රටක සාමාන්‍යයෙන් අපි බජට් එකක් හදනවා. ඊළඟ අවුරුද්දට අයවැයක් හදනවා. එතකොට එක එක වැය ශීර්ෂ වලට මුදල් වෙන් කරනවා. එතකොට ඒ මුදල් ඒ වැය ශීර්ෂ වලට වෙන් කරලා ඒ කෙරෙන්න ඕන කාර්යයන් කෙරෙනවා. එතකොට ඒ කාර්යයන් වලින් රටට යම්කිසි සේවයක් කරන උදාහරණයක් විදිහට යටිතල පහසුකම් දිනු කිරීම, පාසල් පද්ධතියට යම්කිසි මේ ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට වර්ධනය කිරීම, ওই වගේ දේවල් වලට යොදන දේවල් යෙදවිය යුතුයි. එතකොට තමයි ඒව දියුණු වෙන්නේ. එහෙම නැතුව මේගොල්ලෝ කරන්නේ වැඩ කරගන්න බැරි කමට, සල්ලි පාවිච්චි කරන්න බැරි කම නිසා ආපහු භාණ්ඩාගාරයට හරවා යවලා තියෙනවා.